ශ්‍රී ලංකාවේ අපනන ආදායම මේ වසරේ මුල් මාස 5 තුල විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 6933 ප්‍රමාණයක්. Conquer the world after A-levels. Join IIT. Register now. Despite global uncertainties, Sri Lanka's export sector continues to show strong recovery and resilience, with total exports in the first 5 months of 2025 reaching over $6.93 billion, registering a 7.14% growth compared to the same period last year. The latest figures, released by the Sri Lanka Export Development Board, underscore a steady upward trajectory in both merchandise and services exports, despite growing competitiveness and uncertainties in the global markets. ශ්‍රී ලංකාවේ අපනන ආදායම මේ වසරේ මුල් මාස 5 තුල විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 6933 ප්‍රමාණයක් ඒ ගිය වසරට සාපේක්ෂව ගත්තොත් 107ක වර්ධනයක් වෙලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ඉතා ඉහළම අපනන ආදායම. එෙහිදී විශේෂයෙන්ම අපි වෙළඳ භාණ්ඩ අංශයේ අපනන ආදායම කියලා ගත්තොත් ඒ අපි දකිනවා ඇමරිකානු ඩොලර් මිලියන 5344 ප්‍රමාණයක් ඒ මෙතෙක් ලංකාවේ පැවති ඉතා ඉහළම අපනන ආදායම ඒ ගිය වසරට සාපේක්ෂව 6.5ක වර්ධනයක් වෙලා තියෙනවා. ඒ වගේම සේවාංශය අපනනත් අපි දකිනවා මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 1585ක ප්‍රමාණයක් අපි ලබාගෙන තියෙනවා. ඒ ගිය වසරට සාපේක්ෂව ගත්තොත් 13 ප්‍රමාණයක වර්ධනයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපනන අංශගත කතා කරොත් අපි දකින සමහර අංශවල විශාල වශයෙන් වර්ධනයක් වෙමින් තියෙනවා. විශේෂයෙන්ම තේ ආශ්‍රිත නිෂ්පාදනවල අපනන ආදායම වර්ධනයක් වෙමින් තියෙනවා. ඒ වගේම පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඒ වගේම අපි දකිනවා ආහාර පාන ආශ්‍රිත අපනන ආදායම වර්ධනය, ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික අංශවල අපනන ආදායම වර්ධනයක් වෙමින් තියෙනවා විශාල වශයෙන්. බෝඩ් බිල්ඩින් පැත්ත, ඒ වගේම කුළු බාඩු ආශ්‍රිත නිෂ්පාදන අපනන වර්ධනයක් වෙමින් තියෙනවා. ඒ වගේම සේවාංශය අපනන ආදායම ගත්තොත් පසුගිය මාස 5 තුල ඒ සමස්තයක් වශයෙන් ගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 1589ක ප්‍රමාණයක් වෙලා තියෙනවා. එහිදී තොරතුරු තාක්ෂණ ආශ්‍රිත නිෂ්පාදන අපනන අංශයේ වර්ධනය අපි දකිනවා 8ක ප්‍රමාණයක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රවාහන හා යටිතල පහසුකම් අංශය කියලා ගත්තොත් අපි දකින විශාල 13කට වඩා වර්ධනයක් වෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 1589 ප්‍රමාණයක වර්ධනය වෙලා තියෙනවා. ඒදීන් වඩා කැපිපෙන ලක්ෂණය වෙන්නේ ලංකාවේ අපනන විවිධාංගීකරණය, විශේෂයෙන්ම භාණ්ඩවල තියෙන අපනන විවිධාංගීකරණයත් ඒ වගේ වෙළඳපොළ විවිධාංගීකරණයත් ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී විශේෂයෙන්ම අපි අපනන කරන රටවල් වශයෙන් ගත්තොත් අපි දකිනවා පසුගිය කාල මාස 5 තුල කැපිපෙන වර්ධනයක් වෙමින් තියෙනවා. ඉන්දියාව ආශ්‍රිත අපනන වර්ධනය, ඒ වගේම චීනය, ඒ වගේම ජපානය, නෙදර්ලන්තය, අප්‍රිකානු රටවල්, ඒ වගේම ජර්මනිය ඇතුළු රටවල් රාශියක අපනන අංශයේ වර්ධනයක් වෙමින් තියෙනවා. විශේෂයෙන්ම කලාප වශයෙන් ගත්තොත් අපි දකිනවා නැෆ්ටා ආශ්‍රිත රටවල් අපනන ආදායමේ වර්ධනයක් වෙමින් තියෙනවම ආසියානු රටවල් ආශ්‍රිතව අපනන ආදායම ඉතා ඉහළ මට්ටමේ කැපිපෙන වර්ධනයක් වෙනවා. ඒ වගේම අප්‍රිකානු රටවල්, මැද පෙරදිග රටවල් හා සියලුම යුරෝපියන් රටවල් වලට අපේ අපනන ආදායමේ අඛණ්ඩ වර්ධනයක් පසුගිය මාස 5 තුල පැවතගෙන තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අපේ බලාපොරොත්තු තමයි ඇමරිකානු ඩොලර් මිලියන 18ක ඩොලර් බිලියන 18ක අපනන ඉලක්කයක් කරා යාම. එහිදී පසුගිය මාස 5 තුල අපි ඇමරිකානු ඩොලර් බිලියන 7ක ප්‍රමාණයක් අපි ලබාගෙන 7කට ආසන ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඉදිරි මාස 7 කාලය තුල විශේෂයෙන්ම ඉදිරි මාස 7 කාලය තුල අපේ බලාපොරොත්තුව මේ ඉලක්කය කරා යන්න. ඒ වෙනුවෙන් අපේ අපනනකරුවන් ජාත්‍යන්තර වෙන වෙළඳ තරංකාරීත්වයට මුහුණ දෙමින් තවදුරටත් වෙළඳපොළ හඳුනා ගමින් වෙළඳපොළ විවිධාංගීකරණය කර ගනිමින් මේ අභියෝගයට මුහුණ දෙමින් අපේ අපනන ඉලක්කය කරා යාමට අපි බලාපොරොත්තු වෙනවා. For more latest news, subscribe to FTTV.